ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම මගේ PT Labs LK YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දිගටමත් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කැමති නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. හොඳයි එහෙනම් අද අපි අපේ lesson එකට යමු. Let's go. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ router එකක් කරා PCs දෙකක් කොහොමද communicate කරන්නේ, pin කරන්නේ, gateways කොහොමද apply කරන්නේ, sign කරන්නේ කියලා. හොඳයි. මම මේකට යූස් කරලා තියෙනවා B class එකේ IP address එකක් 130 යූස් කරලා තියෙන්නේ. ඒතර B class එකේ range එක 1 to 128 ඉඳන් 190 100 එකක් තමයි range එක තියෙන්නේ. හරි. එතකොට කලින් වීඩියෝ එක තමයි මෙතන අපි යූස් කරලා තියෙන router එකේදී මේ වගේ modes තුනක් තියෙනවා. එතකොට අපි network එක යූස් කරද්දී configuration වලදී මේ modes තුනත් එක්ක තමයි වැඩ කරන්න ඕනේ. එතකොට මේ modes ගැන මම කලින් වීඩියෝ එකක කරලා තියෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හරි අපි එහෙනම් දැන් configure කරමු. ඉස්සරහ අපි router එක configure කරමු. ඕකේ. දැන් router එකේ මොනවත් IP address මොනවත් use කරලා නැහැ. අපි දැන් ඉන්නේ user executive mode එකේ. අපි දැන් යන්න ඕනේ privilege executive mode එකට enable command එක use කරලා. හරි. එතකොට දැන් මෙතන අපි දැන් configuration එක කරන්නේ. එතකොට අපි අනිවාර්යෙන් global configuration mode එකට යන්නත් ඕනේ. configure terminal. හරි. දැන් අපි router configure terminal එක global configuration mode එකට ගියා. අපි දැන් අදාළ interface එක ගන්න ඕනේ. ඒතකොට මේ network එක මම link කරලා තියෙන්නේ gigabit ethernet 000 port එකට. අපි දැන් ඒකට interface. ඒතර අපි අදාළ interface කරන්නේ මේ විදිහට interface කියලා click enter කරලා ඊට පස්සේ අපි දෙන්න ඕනේ අදාළ port එක. gigabit ethernet 000. ඕකේ. අපි දැන් මේ ඉන්ටර්ෆේස් එකට ගියා. අපි දැන් IP address එක assign කරමු. එතකොට මෙතන අපි network එක 10.0 එක පළවෙනි address එක 10.1 අපි ඒක use කරලා තියෙනවා router එකේ මේ port එකට. මෙතන 10.2 මෙතන 10.3. හරි අපි දැන් IP address වගේම subnet mask enter කරගෙන යමු. IP address එක අපි enter කරද්දී IP address කියලා ගහලා ඊට පස්සේ IP address එකයි subnet mask එකයි දෙනවා. address එක වන්නේ 130.110.1. okay subnet mask එක 255.255.0.0 B class එකේ. okay දැන් හරිය අපි දැන් ඊට පස්සේ මේ port එක දැන් down වෙලා තියෙනවා. දැන් අපි දැන් මේ port එක up කරමු. ඒකට අපි use කරන no shutdown command එක. okay අපි දැන් මේක save කරමු do write command එකෙන්. okay save කරා. එතකොට දැන් මේ network අපි දැන් මේකට හරියට IP address එක assign කරලා router එකට. හරි. අපේ අදින port එකේ වගේම IP address එකත් හරි 10.1. එතකොට දැන් මේ network එකේ gateway එක වෙන්නේ මේ PCs වල gateway එක වෙන්නේ මෙන්න මේ address එක. එතකොට අපි දැන් ඒකත් එක්ක තමයි මේ PCs වලට අපි address දෙන්න ඕනේ. subnet mask එක B class එකේ හරි gateway එක වෙන්නේ router එකේ interface එක 130 100 10.1. okay PC2 PC3 එකේ IP address එක වෙන්නේ 10.3. okay 130 mask එක හරි enter වුණා. gateway එක වෙන්නේ 130.10.1. okay දැන් බලමු හරියට ping වෙනවද කියලා මේ PCs වලින් router එකට. okay 10.1 වලට හරියට ping වෙනවා. PC3 එකෙන් බලමු. okay 10.1 වලට ping වෙනවා. අපි router එකේ ping කරමු. check කරගන්න. 130 100 10.2 PC එකට 2 එක 10.2 එකට ping කරමු. okay sending success rate 100%. ඒතර ping command එකේ අපි දැන් ping වෙන විදිය බලමු. හරියට communicate කරලා කියලා බැලුවා. දැන් අපි බලමු 10.3 එක.
ඕකේ සක්සස් percentage is 100%. ඕකේ එතකොට දැන් මෙතනදී අපි හරියට කමියුනිකේට් එක කරා රවුටරේ මේ අදාළ ඉන්ටර්ෆේස් එක කරා අපි කොහොමද IP address එක දෙන්නේ කියලා බැලුවා. එතකොට ගේට්වේ එක හරියට කොහොමද බලන්නේ කියලා බැලුවා. ගේට්වේ IP address center කරලා පින් කරලා බැලුවා. හරි. එතකොට මම හිතනවා කටට මේක තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරගෙන එනවා. එතකොට අදාළ configuration basically මුලින් ඉඳන් advanced වලට යනවා හිමීට යනවා. සරලව. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.